සුබ දවසක් සියලු දෙනාටම. මම මේ වෙලාවේ වෙනකොට අපි මගේ YouTube නාලිකාවේ ජීවන් කොස්වත්ත YouTube නාලිකාවේ කතා කරමින් ඉන්නේ සංස්කෘතිය ගැන. සංස්කෘතිය කියන්නේ මොකක්ද කියලා මම වීඩියෝ එකක් කතා කරා. බහු සංස්කෘතිය කියන්නේ මොකක්ද කියලා කතා කරා. වීඩියෝස් තියෙනවා බලන්න පුළුවන් ඔයගොල්ලන්ට. අද කතා කරනවා මේ බහු සංස්කෘතික සමාජයක් තුළ කොහොමද යහපත් පුරවැසියෙකු වෙන්නේ කියන කාරණය. කියන්නේ හොඳ පුරවැසියෙක් වෙන්න නම් බහු සංස්කෘතික සමාජයක ජීවත් වෙන්න ඕන කියලා මම කිව්වා. බහු සංස්කෘතික සමාජයක් අස්සේ ජීවත් වෙන පුරවැසියෙකු ප්‍රගුණ කළ යුතු යහපත් ගුණාංග මොනවාද? ඒක ඇත්තටම මම දකින්නේම අපේ බහු සංස්කෘතික සමාජයක් විදිහට ශ්‍රී ලංකාව හැඳින්වුවත් අවුරුදු ගණනක් තිස්සේ අපේ මනසවල් වලට මෙහි ඇති වටිනාකම නිවැරදිව අවබෝධ වෙලා නැහැ. එහෙම අවබෝධ කරගත්ත කට්ටිය ඕන තරම් ඉන්නවා, නමුත් වෙලා නැහැ. ඒක නිසා අදටත් මේ බහු සංස්කෘතිකය මැජික් විදිහට දකින්න පුළුවන්. මැජික් එකක් වගේ. හරියට ඒ කියන්නේ බහු සංස්කෘතික සමාජයක ජීවත් වෙනවා නම් එකිනෙක සංස්කෘතීන් අවබෝධ කර ගැනීම වැදගත්. උදාහරණයක් විදිහට හිතමු සිංහල අපි ද්‍රවිඩ මිනිස්සුන්ගේ සංස්කෘතිය හඳුනා ගැනීම. මුස්ලිම් අයගේ සංස්කෘතිය හඳුනා ගැනීම. ඒ කට්ටිය සිදු කරන චාරිත්‍ර වාරිත්‍ර, ඒ කට්ටියගේ උත්සව මොන වගේද සිද්ධ වෙන්නේ කියන එක හඳුනා ගැනීම. දැන් අපි හිතන්නකෝ කීයෙන් කී දෙනායිද යාපනයට ගිහිල්ලා ශ්‍රී ලංකාවේ. දකුණු මිනිස්සු ගොඩක් උතුරට ගිහිල්ලා නැහැ. යාපනයට ගිහිල්ලා නැහැ. අදටත් මේ චූටි දූපතක ඉඳලා අපි යාපනයේ යන එක ලොකු මැජික් එකක් විදිහට දකින්න. ගිහිල්ලා නැහැ. විවිධ ප්‍රශ්න තියෙනවා. නමුත් ඉතින් ඒ කට්ටියගේ එක්ක ජීවත් වීම, ඒ කට්ටියගේ උත්සව සම්බන්ධව මට මතකයි දැන් ගොඩක් යාපනයේ ඉඳලා කොළඹට යන කෝච්චියේ නයිට් මේල් එකේ රෑ 12 කෝච්චියේ මේ ඔය අනුරාධපුරයෙන් එහෙම නැගෙද්දි රෑ 12ට වගේ ඔක නැගෙන්න පුළුවන් ඒ කෝච්චිය. ඒ කෝච්චියේ අදටත් සිංහල මිනිස්සු යන්න බයයි. ඇයි? හේතුව දෙමළ මිනිස්සු ඉන්නේ. ඒ දෙමළ මිනිස්සු ගාව අමුතු සුවඳක් එනවා කියලා කියන පළක් අය. ඒ අපිට සෙට් වෙන්නේ නැහැ බං. ඒ රෑ කෝච්චිය කට්ටියත් එක්ක යන බෑ. දෙමළු ඉන්නේ කෑ ගහන මේ භාෂාව හරි අමාරු. කතා කරනකොට අහගෙන ඉන්න බෑ. එහෙම කියන මිනිස්සු උඩට අදටත් ඉන්නවා. ඒකට හේතුව ඒ අයගේ භාෂාව. ඒ අයගේ සිරිත් විරිත් අපි නිවැරදිව අවබෝධ කරගෙන නැහැ. අපේ මනසවල් වලට ඒක දාගෙන නැහැ. එහෙම මිනිස්සු ඉන්නවා. ඒ අයගේ පැවැත්ම මෙහෙමයි. අපිත් ඒ අයත් එක්ක සුහදව මේ ගමන යා යුතුයි. මොකද ලෝකයේ රටක හැම පුරවැසියෙකුටම සමානව සමානාත්මතාවයෙන් යුතුව සලකමින් ජීවත් වීම අයිතිය තවත් පුරවැසියෙකුට තිබිය යුතුයි. ඒක අපි අගය කරන්නට ඕන. එතකොට තවත් එකක් තමයි බහු සංස්කෘතික සමාජයක ජීවත් වෙන පුරවැසියෙකු ප්‍රගුණ කළ යුතු ප්‍රධාන ගුණාංගයක් තමයි අන්‍ය ආගම් වලට අවමන් නොකිරීම. දැන් බලන්නකෝ ඊශ්‍රායල ඉරානය එහෙම මේ දවස්වල ගහ ගන්නවනේ. ඊපස්සේ ආගමික මතාන්තර ඕන තරම් තියෙනවා. නමුත් අපි පොඩි රටක්නේ. ලංකාව කියන්නේ පොඩි රටක්. නිකමට හිතන්න අපේ ප්‍රධාන ආගම් කීපයයි අපිට හම්බෙන්නේ. ක්‍රිස්තියානි, බෞද්ධ වගේ ආගම් එක්කනේ අපි යන්නේ. ඉස්ලාම් මේ ආගම් කීප 3-4ක් එක්ක තමයි අපි ජීවත් වෙන්නේ. බහු සංස්කෘතියක් විදිහට අපි කතා කරාට. ඒ අයගේ ආගම් වල ඒ අයට නබිතුමා හෝ ජේසුස් හෝ බෞද්ධ අය නම් බුදුහාමුදුරුවෝ ඇදහිීමේ අවස්ථාව අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. ඒ වාසනාව, ඒ අවස්ථාව, ඒ අයිතිය ඔවුන්ට ලබා දිය යුතුයි. ඒ අයිතිය කඩාකප්පල් කිරීම තුළින් සමාජයේ ප්‍රශ්න ගොඩක් වර්ධනය වීමේ අවස්ථාව තියෙනවා. ඒක නිසා හැම ආගමකම හැම මිනිහෙකුටම තමන් කැමති ආගමක්, තමන් කැමති ෆිලොසොෆි එකක්, දර්ශනයක්, තමන් කැමති නේෂන් එකක්, ජාතියක් ඇදහිීමේ ක්‍රියාත්මක වීමේ වාසනේ නිදහස තිබිය යුතුයි. ඒකට ගරු කිරීම තමයි බහු සංස්කෘතික සමාජික ජීවත් වෙන මිනිහෙක්ගේ ප්‍රධානතම ලක්ෂණය වෙන්නේ.
අනිත් එක තමයි සාමූහිකත්වය වර්ධනය කිරීම. බහුසංස්කෘතික සමාජික ජීවත් වෙන මිනිහෙකුට තියෙන්න ඕන හොඳ යුනිට් වර්ක් එකක් කරන්න. එකතු වෙලා වැඩ කරන්න. ඒක එහෙම වුණොත් තමයි අපි දැන් පෙලක් කට්ටියගේ කතාවක් ගැන පහුගිය කාලේ මුස්ලිම් කඩවල කන්නේ පෙලක් ටවුන් වල මුස්ලිම් කඩ දාන්න දෙන්නේ දෙමළ කඩේ තෝසිය හොඳ නැහැ. අපි සිංහලයෝ අපි කන්න සිංහල කඩේ. මම දකින්නේ මේ ආහාරවල තියෙන අපූර්වත්වය පවා. ජෆ්නා ගිහපුවාම ප්‍රසිද්ධ අයිස්ක්‍රීම් කඩ තියෙනවා උතර. ජෆ්නා ගිහපුවාම ප්‍රසිද්ධ තෝසි කඩ තියෙනවා. අපිට යන්න ඕන කන්න ඕන බොන්න ඕන ඒ මිනිස්සුත් එක්ක ඉන්න ඕනේ. ඒ ආහාර රටාව, ඒ පැවැත්ම, ඒ ජීවිතවල තියෙන සංස්කෘතිකමය ලක්ෂණ වලට කිඳා බැසලා ඔවුන් එක්ක සාමූහිකව පැවැත්මෙන් ශ්‍රී ලාංකීය ජාතියක් විදිහට දියුණු වීම තමයි ශ්‍රී ලාංකික අපි පුරවැසියෙකු ලෙස ප්‍රගුණ කළ යුත්තේ. නැතුව අන්තවාදී විදිහට හැසිරීම තුළින් ජනවාර්ගික අර්බුද, ආගම්වාදී අර්බුද නිර්මාණය වෙලා ව්‍යසනවලට, යුද්ධවලට, විශාල ජන සංහාරවලට යන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒකෙන්ද බහුසංස්කෘතික සමාජයක් තුළ ජීවත් වෙනවා. මේ කියන කාරණා ඉතාමත්ම වැදගත් වෙනවා. අනිත් කාරණේ තමයි පුරවැසියෙකු විසින් බහුසංස්කෘතික සමාජය තුළ ඉවසීම, අන් අයට ගරු කිරීම, සාමූහිකත්වය, සමානාත්මතාවය වැදගත්. ඉවසන්න ඕන. අපි කියනනේ හැම ප්‍රශ්නයකටම ජීවිතේ ඉවසන්න ඕන වගේ බහුසංස්කෘතික සමාජය තුළ ජීවත් වෙද්දී ඉවසීම අත්‍යවම අවශ්‍යයි. සමහර අවස්ථාවලදී එක සංස්කෘතින් අතර විවාහ සිද්ධ වෙන්න පුළුවන්. අනිත් සංස්කෘතික උත්සවයක් අපිට ඒ තරම්ම නොගැලපෙන්න පුළුවන්. නමුත් ඉවසාලා ඒකට ගරු කරන්න වෙනවා. ඉතින් එහෙම වුණොත් තමයි අපිට ඒක ඉදිරියට යාමේ හැකියාවක් තිබෙන්නේ. සර්වාගමික වැඩසටහන් විශ්වාස කරමින්, සර්වාගමික වැඩසටහන් වලට ගරු කරමින්, ස්පෙෂලි අනිත් ලැන්ග්වේජ් ඉගෙන ගැනීම, අනිත් භාෂාවන් ඉගෙන ගැනීම, සිංහල වෙන්න පුළුවන් දෙමළ ඉගෙන ගන්න, ඒවා කතා කරන්න, ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන්. එතකොට මේ අතර තියෙන දැනුම් පරතරය නැති වෙලා දැනුමේ සමානත්වතාවයක් ඇති වෙනවා භාෂාවත් එක්ක. ඒ ලැන්ග්වේජ් ස්කිල්ස් වැඩි කරගන්න පුළුවන්. ශ්‍රී ලාංකිකයන් විදිහට ස්විට්සර්ලන්තේ හරිත් ඇමරිකන්ලා හරිත් ලෝකෙ ඉහළට යන රටවල් බොහෝමයක තිබෙන්නේ මේ තවටත් මේ බහු සංස්කෘතිය කියන කාරණය අගයමින් ඔවුන්ගේ ඉදිරි පැවැත්ම උදෙසා විවිධත්වය සාමූහිකත්වයක් බවට පත් කරගෙන රටක් විදිහට ඉදිරියට යාම තමයි ලෝකෙ මේ වෙලාවේ සිද්ධ කරන්නේ. ඒක නිසා බහු සංස්කෘතික සමාජයේ පුද්ගලයෙක් විදිහට හොඳ යහපැවැත්මට දාලා ගුණාංග ප්‍රගුණ කරන්න ඔබට පුළුවන්. වඩා හොඳ රටක් අපේ ශ්‍රී ලංකාව තුළ නිර්මාණය කරන්න ඒකට ඔබ බහු සංස්කෘතිය අගයන, ඒකට ගරු කරන හොඳ මිනිහෙක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි සියලු දෙනාටම. ජය වේවා. තවත් වීඩියෝකින් හම්බ වෙමු.